අයිබෝවන් අදස් හෘදයාංගම සුපුරුදු ලෙංගතුකමත් අරගෙන ටෝක් විත් තිලක් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ තාමත් මාගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න කියන ඉල්ලීමක් කරනවා. සමාජ මාධ්‍ය මේ වෙනකොට ප්‍රබලම ගණයේ sannivedana මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අපි මේට වසර ගණනාවකට කලින් දශක කීපයකට කලින් මේ ආකාරයට YouTube, Facebook, WhatsApp, Twitter, Instagram වගේ ඒවා සාමාන්‍යයෙන් අපිට අපි වගේ රටවල් වලට ඒ තරම් නුහුරු දේවල් බවට පත් වෙලා තිබ්බේ. හැබැයි මේ වෙන විට ලංකාව වේවා ඕනම රටක් දියුණු වෙනින් පවතින දියුණු හැම රටකම මේ සමාජ මාධ්‍ය කියන්නේ ප්‍රබල බලපෑමක් කරන්නට පුළුවන් සමාජයට ප්‍රබල බලපෑමක් කරන්නට පුළුවන් ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යකරණයේ නිරත වෙන ඒ පිරිසුත් ඉන්නවා සමාජයේ සෝදනයක් කරලා ඒ සමාජයට ඕන දේවල් මොනවද එපා දේවල් මොනවද කියලා මිනිසුන්ගේ චින්තනය වෙනම අතකට හරවන්නට පුළුවන්. හැබැයි මේ ලංකාවේ වර්තමානයේ වෙන විට ලංකාව තුළ මේ සමාජ මාධ්‍ය භාවිතාව පාදඩකරණයට ලක් වෙලා තියෙනවා. ඒක අපිට සාමාන්‍යයෙන් බලන්නට පුළුවන්. සාමාන්‍ය YouTube, Facebook, YouTube වගේ ගත්තොත් එහෙම ඒ තුල දුවන, ඒ තුල වීඩියෝස් දාන වෙන මේ නිර්මාණ සිද්ධ කරන හැමෝගෙම සමහර කීප දෙනෙක් ඇරෙන්නට අනිත් අය සියල්ලම පාදඩකරණයකට අහු වෙලා තියෙනවා. මේ සමාජ සෝදනය නෙමෙයි මේ මිනිස්සු කරන්නේ. සමාජයට තව කුණු ගොඩක් ගෙනල්ලා දාලා විස පුරවන එක තමයි මේ මිනිස්සු කරන්නේ. සාමාන්‍යයෙන් කුණු හර්ප තුලින් TikTok මාධ්‍ය භාවිතා කරමින් ඒ වගේම YouTube භාවිතා කරමින් සාමාන්‍ය විදියට මේ සමාජ මාධ්‍යකරණයෙන් නිරත වෙනවායි කියා ගන්න අය තමන්ගේ views වැඩි කරගෙන තමන්ට එන ග්‍රාහක සංඛ්‍යාව වැඩි කර ගන්නට මේ කරන විකඩන් ටික හින්දා මේ සමාජයේ විසම වෙලා නැති වෙලා දරු පවපුර අනාථයෝ බවට පත් වෙනවා. ඒ වගේම ඒ දරුවන්ගේ අනාගතය කොයිබටද යන්නේ කියන එක ගැටලුවක් එනවා. YouTube තුල සමහර සමාජ මාධ්‍යවල තියෙන වචන ඒවා කියන ආකාරය සහ එහි සාමාන්‍ය අපි අසභ්‍යයි කියන දේවල් අනිවාර්යෙන් අන්තර්ගත කරලා තියෙනවා. ඒක අපිට කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් කුහරුප ගත්තත් එහෙම නැත්නම් වෙන දේවල් සભ્ય දේවල් උනත් නිර්මාණාත්මකව කරලා ජනතාවට දෙන්නට පුළුවන්. සාමාන්‍ය අපි ඉතිහාසයක් ගත්තොත් එහෙම අපි ජන සංස්කෘතිය තුල තියෙන ඔය කවි අනම්මනම් ගත්තත් අපිට පේනවා ඒ තුල තියෙනවා අපිට ඔය එලියෙන් පෙන්නන අමුවේ කියන තිත්ත කුණුහරුපයට වඩා දෙයක් ඇතුලේ තියෙනවා. හැබැයි ඒක තේරෙන්නේ ඒ ගැන හිතන එකාට විතරයි. නමුත් දැන් එහෙම නෙමේ ඕනම කිරිසප්පයකට ඉඳලා මේක කෙලින්ම බොක්කටම වදින්න දීලා තමයි මුන් කරන්නේ. මේ සමහරක් TikTok කරන ගෑනු ටික එකතු වෙලා තමන්ගේ නිර්වත පෙන්නගෙන උන් කියන සමහරක් දේවල් ඒ ඉන්න මිනිසුන්ගේ හැඟීම් අවුස්සන්නට කියන දේවල් සහ ඒකට අනිවාර්යෙන් ප්‍රතිචාර දක්වනකොට විවිධ අදහස් ලියනවා දිහා බලලා ඒවට කියන කාරණාත් එක්ක බලපුවාම මේ සමාජ මාධ්‍ය කියන්නේ ලංකාව තුළ ඉතාමත්ම නින්දිත ආකාරයේ පාදටකරණයට ලක් වෙලා තියෙනවා. මේ සමාජ මාධ්‍ය කියන්නේ ඉතාම හොඳ මෙවලමක් මේකින් ලෝකයට ජනතාවට ඕනම කෙනෙකුට ඉතාමත් යහපත් දේවල් කරන්නට පුළුවන් එකක්. හැබැයි මේ වෙනකොට ලංකාවේ 99%ම සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස සහ සමාජ මාධ්‍ය තුල ක්‍රියාත්මක වෙන ඒ සමාජ මාධ්‍ය කරුවෝ මේක තමන්ගේ මුදල් හොයන එහෙම නැත්නම් තමන්ට views වැඩි කරගන්න තමන්ගේ ට්‍රෙන්ඩ් එකට අදාළ දේවල් ටික හදා ගන්නට කරන ලබන මහා පාදඩකරණයට ලක් වෙච්ච සමාජ මාධ්‍යයක් තමයි ලංකාව තුල මේ වෙනකොට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙන් වෙන්නේ මේ සමාජ සෝදනය නෙමෙයි මේකෙන් වෙන්නේ සමාජයේ විකාර වෙලා විරූපීය වෙන එක. මේ සමාජ මාධ්‍ය කරුවෝ හිතට ගන්නට ඕනේ තමන් මේ කරන්නේ මොනවද කියලා. මේ තමන් මේ නිර්මාණයක් දානවනම් තමන් මොන හරි වචනයක් කියනවනම් ඒ වචනේ තමන්ගේ gedara මිනිසු ටික දකීද කියලා හිතන්නටවත් බැරි වෙන තරමටම අන්තබාල විදියට තමයි මේ සමාජ මාධ්‍යකරණය නියැලලා තියෙන්නේ. ඉතින් ඒ තුලින් අපේ සමාජයේ අනාගත පරපුර මේ වෙනකොට ඉතාමත්ම අගාධයටපත් වෙලා තියෙන සෑම ළමයෙම සාමාන්‍ය YouTube ගහකේ ගත්තත් ඒ YouTube තුල තියෙන සමහරක් 100ක් ගත්තොත් වැඩසටහන් ඕකෙන් 99කට එහා තියෙන්නේ අසභ්‍ය නොගැලපෙන තේරුම් සහිත වචන දාලා ඒවා කියන ක්‍රමයේ අනුව තමන්ට තමන්ගේ පිරිස හදා ගන්නට
මේවා කරන. කුණු රසය තමයි ලෝකෙ වැඩිපුරම ඉල්ලලා තියෙන්නේ. හැබැයි ඉතින් ඉල්ලන්නේ කුණු රසය කියලා අපි කුණු දේවල් දෙන්නට හොඳ නැහැ. මොකද කුණුවේ ඒ වෙලාවට කුණු ටික හොඳ වුණාට අනාගතයේ දවසක කුණු නරක නේද? සියලුම සමාජ මාධ්‍ය කරුවෝ මේ වෙනකොට Tamanට ස්වයං වාරණයක් පනව ගන්නට ඕන. Taman කොහොමද මේ සමාජ මාධ්‍ය තුල මේක හසුරවන්නේ? මගෙන් මොකක්ද අනිත් අයට දෙන්නේ කියලා. සාමාන්‍ය නිර්මාණයක් ගත්තත් ආනන්දයෙන් ප්‍රඥාවට කියන තේමාව තමයි අපිට තියෙන්නට ඕනේ. හැබැයි මේ කිසිවකින් මම දකින්නේ සමාජ මාධ්‍ය තුල සමහරක් ඒ වගේම සමහරක් තියෙන හොඳ අන්තර්ගතයේ වැදගත් ඒවා තිබුණත් සමහරක් කාමදුරන්ගේ බණට ඒ බණ දින වැඩසටහනකට කලින් දාන්නෙත් මොකක් කරෙන් නොගලපෙන දෙයක් තමයි හෙඩින් එකට විදිහට යන්නේ. ඉතින් මේ ක්‍රමේ නතර කරලා මේ සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම සමාජයේ සෝදනයක් කරන්නට පුළුවන් දෙයක් බවට පත් කරන්නට මේ සමාජ මාධ්‍ය කරුවෝ ඉදිරියට පෙළ ගැහිලා එන්නට ඕනේ. ඒ වගේම කුණුහරුප වපුරන සමාජ මාධ්‍ය කරුවන්ගේ views වැඩි වෙනවා. ඒගොල්ලෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා. ඒගොල්ලෝ කියන ඒවා මිනිස්සු පිළිගන්න බවට පත් වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය හොඳක් කරන හොඳට දෙයක් කියන දැනුමුතුකමක් දෙන කිසිවෙක් සමාජයේ පිළිගන්නේ නැති තැනටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සියලුම සමාජ මාධ්‍ය කරන එකම කෝණයකට ඇවිල්ලා එකම නිර්ණයකට ඇවිල්ලා අපි සමාජ මාධ්‍ය හසුරවන්නට ඕනේ මෙහෙම කියන එක ඉස්සරහටවත් හිතන්නට වෙනවා. නැත්තම් ලංකාවේ මේ සමාජ මාධ්‍යකරණයේ පාදඩකරණය නිසා මේක මහා විනාශයකට ගිහිලා ලංකාවේ ඉන්න දරු පරපුරෝගේ මොළය විකෘති කරලා මානසික රෝගීන් බවට දැනටමත්පත් කරලා ඉවරයි. එහෙනම් මේ ඉතුරු ටිකත් ඒ වගේ තත්ත්වයකටපත් නොකර වැඩ කරන එක තමයි අපි කළ යුතුම කාරණේ කියන එක මම කියන්නට කැමතියි.